ඉතින් මාරයිල ක්‍රිෂාන් චානකගේ ලොෆ් විසිට් වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකට ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අද. කලින් වීඩියෝ වල දැක්කා බීඩින් සත්තු ක්‍රිෂාගේ ඉන්නවා අපි පෙන්නුවා එකින් එක. මේ ඉන්නේ ඒ බීඩින් සත්තුන්ගෙන් බ්‍රීඩ් කරලා දැනට එම නැත්නම් 2026 බලාපොරොත්තු ටික ටූර්නමන්ට් වල සහභාගී කරවන්න ට්‍රේන් කරන සත්තු ටික නැත්නම් පොඩ්ඩක් මහ වෙන්න දාලා තියෙන සීසන් වෙන්න දාලා තියෙන ඉන්න සත්තු ටික අපි ඔයගලන්ටත් ඒ පෙන්නන්නම්. ඒකේ සත්තු කීප දෙනෙක් වෙන අරගෙන ඔක්කොම හැබැයි ඉන්නේ LR සුරේෂ්කි කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔක්කොම ඉන්නේ LR සුරේෂ්කි සත්තු බ්ලඩ් ලයින් එක දුවන සත්තු මේ ඉන්නේ ඔක්කොම. මේ ඉන්නේ ලංකාවේ අපේ ක්‍රිෂාන් චානක මෙහෙ බ්‍රීඩ් කරපු සත්තු සෙට් එකේ පොඩි සත්තු ප්‍රමාණයක් අපි ඔයගලන්ට පෙන්නන්න. සත්තු තව ඉන්නවා වෙන වෙනම ඉන්න එකතු වෙලා ඉන්න අපිත් එක්ක වීඩියෝ එකෙන් දිගටම. ඉතින් ක්‍රිෂාන් චානකගේ ලංකාවේ බ්‍රීඩින් සත්තු කීප දෙනෙක් පෙන්නන්න කියලා අපි තීරණය කරා. ඉන්නෙත් ක්‍රිෂා මේ බ්‍රීඩ් කරපු සතෙක් තාම නාන්දෙක්. මෙයාව අපි ට්‍රේනින් වලදී බැලුවා. මමත් ඇස් දෙකෙන් දැක්කා. අපේ ක්‍රිෂා යනවා පැය 10 විනාඩි 27ක වගේ ටයිම් එකක් දැනට ඉඳලා තියෙනවා. මේ ඉන්නේ LR සුරේෂ්ගේ අපේ ක්‍රිෂාන් චානක දාපු සත්තුන්ගෙන් මේ බ්‍රීඩ් කරගත්ත සුපිරි ක්වොලිටිස් තියෙන ඒ වගේම සුපිරි අංග තියෙන සතෙක් අපිට පෙන්වන්න පුළුවන්. ඒ සතාගේ ඇස්වල තියෙන විශේෂත්වය මේ ඉන්නේ සතා මෙහෙ බ්‍රීඩ් කරපු සත්තු. ඒ වගේම ටූර්නමන්ට් වල ට්‍රේන් කරලා දැනට තියන් ඉන්න ස්ටොක් බඩු කිව්වත් හරි අපි 2026 අහස පීරණ සත්තුන්ගෙන් එක්කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේ ඉන්නේ අපේ ක්‍රිෂාගේ සතෙක්. එකතු වෙලා ඉන්න තවත් සතෙක් අපි ඔයගලන්ට අරන් පෙන්නන්න. ඉතින් අපේ ක්‍රිෂාගේ ලංකාවේ බ්‍රීඩ් වෙච්ච සත්තුන්ගෙන් තවත් කුරුල්ලෙක් මේ ඉන්නේ. ඔයගලන්ට මතක ඇති අපි අර බ්‍රීඩින් වීඩියෝ එකේදී නැත්නම් දෙවෙනි වීඩියෝ එකේදී කියනවා ක්‍රිෂා මේ සත්තුන්ගෙන් තනි සුදු සත්තු උනාට මහ සත්තු අලු සත්තු කඩනවා කියලා. මේ ඉන්නේ ඒ වගේ කඩපු අලු කුරුල්ලෙක්. මේවත් අපි එලවලා බලලා තියෙනවා. බලන්න පුළුවන් තටු එලවලා බලලා ඒ වගේම ලොකු ටයිම් එකක් ගිය එකේ ක්‍රිෂාන් අපිට කියන්නකෝ මෙයාගේ ටයිම් එක ලංකාවේ දැනට බලපු පැය 16කට යනවා තමයි වීක් හතකට දතා ගාලා අරන් යනවා. හරි ඊට පස්සේ එලවලා මෙයා ඊට පස්සේ මම ඔය ගෙදර ගිහලා දාන්න මහා කරන්න තීරණය කරා. මේ ඉන්නේ ස්කී බ්‍රැන්ඩ් ලයින් එකකින් කඩපු අලු කුරුල්ලෙක්. අපේ ක්‍රිෂා දැනට පැය 16කට වගේ කාලය සීමාවකට ට්‍රේනින් වලදී බලපු සතෙක්. ඒ කියන්නේ පැය 16කට වගේ යවනවා කියන්නේ ට්‍රේනින් වල අනිවාර්යෙන් ටූර්නමන්ට් වල ඊළඟ අවුරුද්දේ අපි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ක්‍රිෂාන් චානකගෙන් සුබ පතනවා. තවත් සතෙක් බලමු අපි ඉන්න. ඉතින් මේත් ඉන්නේ අපේ ක්‍රිෂාගේ ගෙදර බීට් කරපු සත්තු දෙන්නෙක්. මේ සත්තු දෙන්නගේ විශේෂත්වය කියන්න ගත්තේ අපි මේ ඉන්නේ ජැග්ජිනි ලයින් එකේ සත්තු දෙන්නෙක්. අපි අර දෙවෙනි වීඩියෝ එකේ කිව්වා වගේම මේ සත්තු දෙන්න බලන්න පොඩි කාලේ ජැග්ජිනි කියන පාට නැත්නම් සාස්කින් අපේ ලංකාවෙන් කියනවා වගේ සාස්කින් කියන පාටට ගැලපෙන්න ඉන්නවා. හොඳට කළු පුල්ලි තියෙනවා. බලන්න පුළුවන් මුඩ් එහෙම තනිකරම කළු දෙන්නගෙම මේ බලන්න පුළුවන් හොඳටම ජැග්ජිනි කියලා පේනවා සත්තු. මේ බලන්න ඇස්වල වෙනසක් තියෙනවා සත්තුන්ගේ. මූණකට වෙනස් සත්තුන්ගේ. හැබැයි සත්තු ලොකු වුණාම අපි අර කලින් වීඩියෝ වල කිව්වා වගේම මේ සත්තු තනිකර සුදු වෙනවා. ක්‍රිෂාන් චානක අපිට කියපු විදිහට මේ සත්තු සුදු වෙනවා. ජැග්ජිනි කියන ලයින් එකේ වුණාට සත්තු මේ ඉන්න කළු පුල්ලි තියෙන පාට නැති වෙලා සම්පූර්ණ සුදු වෙනවා. සමහර සත්තුන්ගේ මුඩ කළු නැත්නම් පෙඳේ කළුයි, කොන්තටු කළු වෙනවා, බඩයට කළු වෙනවා. ඒ වගේ එක එක සතාට විශේෂ වූ අංග තියෙනවා මේ ලයින් වල. මේ තියෙන LR සුරේෂ්ගේ මෙහෙ ලයින් වලින් බෝ කරපු නැත්නම් ක්‍රිෂාන් චානක මෙහෙ බෝ කරපු පැටවු සෙට් එකෙන් මේ පාර බ්‍රීඩින් වලට දාපු මහ සත්තුන්ගේ පැටවු දෙන්නෙක්. මේ ඉන්නේ ජැග්ජිනි ලයින් එකේ හොඳ සත්තු දෙන්නෙක් පැටවු දෙන්නෙක්. බලන්න පුළුවන් වෙනස ඔයගොල්ලන්ට. හරි ඉතින් පොඩ විශේෂ පරායියක් පෙන්වන්න කියලා හිතුණා. අපේ ක්‍රිෂා කිව්වා මේ කුරුල්ලා අනිවාර්යෙන් පෙන්වන්න කියලා. මේ කුරුල්ලාගේ විශේෂත්වය බලන්න වැදිලා තියෙන්නේ අපි හිතා ගන්න බැරි මහ සත්තු දෙන්නෙක්ගෙන් තමයි මේ පැටිය වැදුනේ. වංශෙන් පිට කඩපු සතෙක්. ඉතින් විශේෂයි මේ සතාව අපි එලෙව්වේ නැහැ. ක්‍රිෂා කියපු විදිහට අපිට සතාව එලෙව්වේ නැහැ. මේ බලන්න සතාගේ ඇස් වෙනස්. කොටකට බලන්න පුළුවන් හොඳටම. මේ ඉන්න සතා සම්පූර්ණ සතා වලට පෙන්වන්නම් පියහටුත් එක්ක. මේ සතාගේ විශේෂත්වය කියන්නේ මේ සතා වංශෙන් පිට කැඩුවා කියලා අපි මුලින් කිව්වා. මොකද මේ සතාගේ අම්මයි තාත්තයි තනි සුදු කොන්තටු සුදු නැත්නම් කොන්කලු ජෝඩුවකගේ පැටවු. ඉතින් බලන්න LR සුරේෂ්ගේ ලයින් එකකින් බැහැපු වංශෙන් පිට කඩපු සතෙක්. ඉතින් ක්‍රිෂා අපිට කියපු විදිහට මෙයාව එලෙව්වේ නැතුව මෙයා වංශෙන් පිට කඩපු නිසා ටිකක් දුර්ලභ සතෙක් කියලා කිව්ව නිසා තමයි පෙන්නමු කිව්වේ. ඒ වගේම කියන්න ඕනේ මේ සතාව එලවලා නැහැ. මේ සතා බ්‍රීඩින් වලට ගන්න පොඩක් මහ වෙන්න අපේ භාෂාවෙන් කියනවා මහ වෙන්න දාපු සතෙක්. වංශෙන් පිට කරපු ලස්සන සතෙක්. බලන්න මෙයත් LR සුරේෂ්ගෙන් බ්ලඩ් ලයින් එකක්. ඉදිරියට මම හිතනවා ඉස්සරහටත් අපි වීඩියෝ එකක් තව ටික කාලෙකින් ක්‍රිෂාගේ කරමු. එතකොට මෙයා බ්‍රීඩින් කේජ් එකේ ඉඳී කියලා මම හිතනවා ක්‍රිෂාගෙන් එදාටත් අපි මේ සතා ගැන විස්තරයක් අහමු. ඒකතොල ඉන්න අපිත් එක දිගටම. හරි ඉතින්
ක්‍රිෂාගේ සත්තු ටිකක් පෙන්වන්න කියලා තීරණය කරපු වීඩියෝ එකේ මේ ඉන්නේ හොඳම සතෙක් ක්‍රිෂා මහා කරපු කොංකලුවේගේ අපි ඉස්සෙල්ලා කිව්වා කොංකලුවේක ක්‍රිෂාගේ බලන්න මූණ කට කොහොමද කියලා වෙනස හොඳට බලා ගන්න පුළුවන් සත්තුන්ගේ මූණ කට ලංකා සත්තුත් එක වෙනස් බලන්න මේ ඉන්නේ මහා කරපු කොංකලුවේගේ සතෙක් සම්පූර්ණ සතා කරන්න බලා ගන්න පුළුවන් වෙනස කොහොමද කියලා ඇස්වල ඒ වගේම පිහාටු වල වෙනස පේනවා හොඳටම කොංකලු කියන එකට හේතුව මේ ඉන්න මේ සත්තුන්ගේ පෙනුම මේ පෙන්වන්න පුළුවන් කොන් තටු ඒ වගේම මුඩ්ඩ තනි සුදු සතාගේ කොන් කළුයි කියන්නේ කොන් පිහාටු කළුයි මේ ඉන්නෙත් එළවපු නැති සතෙක් මේ ඉන්නේ කියන්න ඕනේ අපි ඒක එළවපු නැතිව බ්‍රීඩින් වල ගත්ත සතෙක් මේ ඉන්න හොඳම සතෙක් ක්‍රිෂාගේ අපේ හරි ඉතින් මේ තින්නේ අපේ ක්‍රිෂා බ්‍රීඩින් වල ගත්ත සතෙක් මේ ඉන්නේ ඔයාලට මතකදී බලන්න පුළුවන් බ්‍රීඩින් සම්බන්ධ වීඩියෝ එකේදී මම කිව්වා ටිකක් ප්‍රමාණයෙන් විශාල සුදු කුරුල්ලෙක් ඉන්නවා කියලා ඒ කුරුල්ලගේ මේ ලංකාවේ බ්‍රීඩින් වල ගත්ත සතෙක් ඒ කියන්නේ නැත්තම් ඒ කුරුල්ලෙන් ගත්ත පැටියෙක් මේ කුරුල්ලත් අපේ ක්‍රිෂා බ්‍රීඩින් වලට අරන් තියෙන්නේ තටු බලන්න පුළුවන් ඒ කුරුල්ලගේ තටු කොන් තටු පොඩ්ඩක් කළුයි සතා ටිකක් විශාල අනිත් සතුන්ට වඩා මහ කුරුල්ලා වගේම මේ ඉන්නේ සතාගේ ඇස් පැහැදිලි වෙනස් තියෙනවා ලංකා සතුත් එක බලද්දී ඔයගලන්ට මේ ඉන්නේ කොටකට සම්පූර්ණම වෙනස් බලන්න පුළුවන් සතාගේ හැඩය ලස්සන හැඩයක් තියෙන සතෙක් බ්‍රීඩින් වලට ගත සතෙක් මේ ඉන්න මහා කරන්න ගත සතෙක් ක්‍රිෂාගේ LR series බ්ලඩ් ලයින් එකේ ඉන්නේ හොඳට බලන්න පුළුවන් දැන් සතාගේ වෙනස ඉතින් බලමු තවත් සතෙක් කරා හරි ඉතින් ක්‍රිෂාගේ සත්තු බලන වීඩියෝ එකේ මේ ඉන්නේ අපි ඔයගලන්ට දෙවෙනි වීඩියෝ එකේ මෙන්ෂන් කරා වගේම ඇස් කළු සත්තු කඩනවා කියලා අපි කිව්වා මේ ඉන්නේ ඒ වගේ ඇස් ඩබල් කඩු සතෙක් මේ කුරුල්ලගේ විශේෂත්වය තියෙන්නේ මේ ඇහැ කහ තමයි වැදිලා තියෙන්නේ ඒ ඇහත් පොඩ්ඩක් කැඩිලා වගේ මේ ඉන්න හොඳට බලා ගන්න පුළුවන් කැඩිච්ච ඇහක් තියෙන සතාට අනිත් ඇහැ සම්පූර්ණ කළු ඇහක් තියෙන සතාගේ මේ දින හොඳට බලා ගන්න පුළුවන් කැඩිච්ච ඇහක් තියෙනවා ඩබල් ඇස් සතෙක් මේ ඉන්න හොඳට පේනවා ඔයගලන්ට මේ දින ඇස් වල වෙනස සාමාන්‍ය සතෙක්ට වඩා බලන්න සම්පූර්ණයෙන්ම මේ ඇහැ වෙනස් සතාගේ ඒ වගේම අනිත් පැත්තේ ඇහැ බලන්න පුළුවන් අනිත් පැත්තේ ඇහැ කළු මේත් නාගරකෝවිල් LR series ගේ බ්ලඩ් ලයින් වල සත්තු බලන්න පුළුවන් තනි සුදු සත්තු ඇදිලා ඉන්නේ මේ ඉන්නේ සත්තු වෙන සතා තනි සුදු වෙච්ච සතෙක් බලමු තව ඉන්නවා මේකේ සත්තු මේ වගේම අපි පැටවු මේ මුරේ මෙයාට පස්සේ මුර වල පැටවු ඉන්නවා සහෝදරයෙක් අපේ සතාව තෝරන්න පෙන්නන්න මේ ඉන්නේ ඉතින් කලින් පෙන්නපු ඇස්කලු බ්ලඩ් ලයින් එකේ වැදිච්ච මහා සතාගේ නැත්නම් මෙහි බ්‍රීඩ් කරපු සතෙක්ගේ ඊළඟ මුරේ පැටවු නැත්නම් මේ ඉන්නේ කලින් පෙන්නපු කුරුල්ලගේ සහෝදරයෙක් කියලා කියන්න පුළුවන් මේ බලන්න සතාගේ තනි සුදු සතාගේ ඇස්වල විශේෂත්වය ඇස් ඇදලා තියෙන කළු පාටයි මේ ඇත් කළු කලින් පෙන්නපු සතාගේ ඇස් ඩබල් මේ ඉන්නේ අනිත් ඇහැ මේ තියෙන සතාගේ ඇහැ මේ තනි සුදු ඇස් කළු පැටියෙක් පාර අපේ සතාගේ විශේෂත්වය තනි සුදු ඇස් කළු ඇදලා තියෙන්නේ හැබැයි මවුසත්තුන් දෙන්නගෙම ඇස් කහ තමයි ඇදලා තියෙන්නේ අපි ඒක දෙවෙනි වීඩියෝ එකේ කතා කරනවා ඒක බැලුවේ නැත්නම් පොඩ්ඩක් බලන්න ඒකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා ඇස් සම්බන්ධව බ්‍රීඩින් සම්බන්ධව එකතරන්නේ දිගටම අපිත් එක්ක. හරි ඉතින් කූඩුවේ ඉන්න විශේෂම කිරිලි පැටියෙක්ව පෙන්වන්න කියලා හිතුණා. අපේ ක්‍රිෂා කිව්ව විදියට මේ ඉන්නේ බ්‍රීඩින් වල දාලා ඉන්න මහා සුදු කුරුල්ලා කියලා අපේ ක්‍රිෂා පෙන්වනවා සතෙක්. ඒ සුදු කුරුල්ලාගේ මෙහෙ බ්‍රීඩ් කරපු පැටියෙක්. මේ පැටියෙක් විශේෂත්වය තියෙන්නේ මෙහෙ ක්‍රිෂා ට්‍රේනින් වලට අරගෙන පැය 10යි විනාඩි 36ක් කාලයක් දැනට බලලා තියෙනවා කියලා කිව්වා. දාලා පොඩ්ඩක් මහ වෙන්න එහෙමත් නැත්නම් සීසන් එන්න දාපු සතෙක් කියලා කිව්වා. විශේෂයෙන් බලන්න කලින් වීඩියෝ වල කියනවා මේ කිරිල්ලියෝ සාමාන්‍යයෙන් කුරුල්ලට වඩා දිගයි කියලා. මේක ඒ වචනට උදාහරණයක් විදියට ගන්න පුළුවන් මේ කිරිල්ලි සාමාන්‍යයෙන් අනිත් පරයිත් එක්ක බලනකොට දිගින් වැඩි. ඒ වගේම තමයි මේ කිරිල්ලිගේ පියාසර කාලය දැනට පැය 10යි විනාඩි 30 ගානකට කියපු විදියට එළවලා තියෙනවා අපේ ක්‍රිෂා. මේ සතත් ගොඩක් දුරට 2026 පියාසර කරයි කියලා කිව්වා ටුලමන්ට් වල. බලමු ආයෙත් ඉතින් හොඳ කාල වාර්තාවක් බලන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ලබන්න ඔහුට සුබපතනවා. බලන්න පුළුවන් මේ සතාගේ ඇස්වල පාටත් ඇස් කහ කිව්වට වෙනම ටිකක් තද කහ පාටින් යුක්ත ඇස් දෙකක් තමයි තියෙන්නේ. බලමු අපි තව සතෙක් අරගෙන. හරි ඉතින් මේ ඉන්නෙත් අපේ ක්‍රිෂාගේ තවත් මේ බ්‍රීඩ් කරපු සතෙක් නාගරකෝවිල් LR series ගේ බ්ලඩ් ලයින් එකේ මේ සුදු කුරුල්ලගේම පැටියෙක් අපි කලිනුත් කෝ සුදු කුරුල්ලගේ ටිකක් බ්‍රීඩින් සෙෂන්ස් වැඩිපුර අරන් තියෙනවා අපේ ක්‍රිෂා. මොකද ඒ සුදු කුරුල්ලගේ පැටව මුල්වර සාර්ථකයි මුල්වර වල ඔක්කොම පැටව හොඳට ටයිමින් කරපු නිසා මේ ඉන්නේ තනි සුදු
ඇස් කහ සතෙක් බලන්නේ සතාගෙත් මූණ කට ඔයගලන්ට බලන්න පුළුවන්. හොඳ පෙනුමක් තියෙන සතෙක් දැක්කම මේ ඉන්නේ මෙහෙ බ්‍රීඩ් කරපු සතෙක් පෙනුමෙන් කියා ගන්න බෑ උනට මෙහෙ බ්‍රීඩ් කරපු සතෙක් කියලා. මොකද නාගරකෝවි සත්තු වගේම ක්වොලිටියට ඉන්නවා සත්තු හොඳ නිරෝගීමත් සත්තු ඉන්නේ. බලමු තවත් සතෙක් අපි. හරි ඉතින් මේ ඉන්නේ ක්‍රිෂාගේ බ්‍රීඩින් කරන්න මහා කරපු කුරුල්ලෙක්. මේ ඉන්නේ ජැග්ජිනී ලයින් එකේ සතෙක්. ඕන කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් මොකද ගොඩක් අය දන්නවා දැන් ජැග්ජිනී කියන්නේ සාස්කින් මොඩල් එකේ සත්තුන්ට ඉන්දියාවේ නාගරකෝවිල් වල මේ සතාගෙත් තියෙනවා හොඳටම ජැග්ජිනී කියන පාට නැත්තම් හැඩරුව. ගොඩක් අය හිතනවා මේ ඉන්නේ සාස්කින් කියලා ලංකාවෙන් හරියටම හරි සාස්කින් කියන වංශයට ලංකාවේ සාස්කින් කියලා කියවට ඉන්දියාවේ කියන්නේ ජැග්ජිනී කියලා. මේ සත්තුන්ගේ පස්සේ මුරවල හැබැයි ගත්ත සමහර කිරිල්ලියෝ කුරුල්ලෝ තනිසුදු වැදිලා තියෙනවා. අපි ඔයගලන්ට වීඩියෝ එකේ කලින් පෙන්නුවා. නමුත් මේ සතාගේ හොඳටම ජැග්ජිනී කියන පාට නැත්තම් කළු සුදු පුල්ලි පාට තියෙනවා. බලන්න ඇස්වල වෙනස කොහොමද කියලා. මේ සතත් මෙහෙ බ්‍රීඩ් කරපු සතෙක්. බ්‍රීඩින් වල ගත්ත සතෙක්. ඉස්සරහට බ්‍රීඩින් වලට ගන්නවා කියලා කිව්වා අපේ ක්‍රිෂා ටිකක් හොඳට මෝරණකම් ඉන්නේ නැත්තම් මහ වෙනකම් ඉන්නේ මේ සතා. හොඳ පැටවු ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. බලමු අපි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ක්‍රිෂාගේ සත්තු ටික බලන්න ආපු වෙලාවේ මේ ඉන්නේ ක්‍රිෂාගේ ඔය මහා බ්‍රීඩින් ජෝඩු වලින් බ්‍රීඩ් කරපු මේ ලංකාවේ බ්‍රීඩ් කරපු සත්තු ටිකෙන් පොඩි ප්‍රමාණයක් පෙන්වන්න ඕගලන්ට බලන්න. මේ ඉන්නේ ඔක්කොම මේ බ්‍රීඩ් කරපු සත්තු. එල්ලා සුරේෂ්ගේ සත්තු මෙහෙ බ්‍රීඩ් කරපු සත්තු. මේ ඔක්කොම සත්තු ඉන්නේ මෙහෙ බ්‍රීඩ් කරපු සත්තු එල්ලා සුරේෂ්ගෙන්. මේ ඉන්නෙත් ඒ වගේම සත්තු ටිකක්. ඔක්කොම මේ ඉන්නේ විශේෂයෙන්ම අර එල්ලා සුරේෂ්ගෙන් කඩපු අලු ලයින් එක. මේ ඉන්නේ ඔක්කොම සුදු කුරුල්ලගේ පැටව්. මෙතන ඉන්නවා වෙනම පැටව් සෙට් එකක්. ඉතින් හොඳ සත්තු ටිකක් ඉන්න කොටුවක්. එක බ්ලඩ් ලයින් එකක් හොඳට මේන්ටේන් කරනවා. හොඳ ටයිමින් වලට සත්තු එලවලා තියෙනවා. හිතා ගන්න බැරි ටයිම් වල අපි ඇස් දෙකෙන් දැකපු සත්තු ඉන්නවා මෙතන මම පෞද්ගලිකව. ඉතින් මම විශ් කරනවා ක්‍රිෂාට මොකද හොඳ ටයිමක් ඊළඟ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න හැමෝටම ක්‍රිෂාට විතරක් නෙමෙයි හැමෝටම මම සුබ පතනවා ඊළඟ අවුරුද්දේ හොඳ තයිම් වලට යන්න. ඒ කියන්නේ වාර්තාපොත් අලුත් කරන ටයිම් වලට යන්න ලැබේවා කියලා. මොකද හැමෝගෙම බලාපොරොත්තුව පරයි හදන හැමෝගෙම සියලු දෙනාගෙම බලාපොරොත්තුව පරයි එක අනිවාර්යයෙන්ම හොඳ ටයිම් එකකට එලවන එක. නැත්තම් ටූර්නමන්ට් එකේ හොඳ ටයිම් එකක් එලවලා ප්ලේස් එකක් ගන්න එක ජයග්‍රහණය කරන එක ඒ හැමෝටම සුබ පතනවා. ඉතින් අද දවසෙත් එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. සත්තු පෙන්වන වීඩියෝ එකක් අපි ඔයගලන්ට අරන් ආවේ. බ්‍රීඩින් වලට ගත්ත සත්තුන්ගෙන් ගත්ත පැටවු ටිකක්. දැන් සමහර මෙතන නාම්බෝ සත්තු ඉන්නවා. ඒ වගේම එලවලා මහා කරපු සත්තු ඉන්නවා. මේ ළඟමුර වල සත්තු ඉන්නවා. ඉතින් ඔයගලන්ට සුබ පතනවා. ඔයගලන්ගේ එලවන ටූර්නමන්ට් වලත් නැත්නම් ඔයගොල්ලෝ හදන සත්තු ටික හොඳට පරිස්සමෙන් හදාගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ටූර්නමන්ට් වල හොඳ ටයිමක් කෙරවන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා එකතු වෙලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක බොහොමත් ස්තුතියි. ඉතින් එපිසෝඩ් 3කින් ගත්ත අපේ වීඩියෝ එකේ අන්තිම එපිසෝඩ් එකේ අන්තිම කොටසට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ අපේ මාර්විල කිෂාන් සහෝදරයා. බොහොම ස්තුතියි අපිට අද දවසම උදේ ඉඳලා අපිට මේ වීඩියෝ එකට සපෝට් එකක් දුන්නා. සත්තු ගැන කියලා දුන්නා. තමන්ගේ සත්තු පෙන්නුවා. ඒ වගේම ගොඩක් අපේ දන්න නොදන්න කොල්ල කෙල්ලුන්ට තමන්ගේ දන්න ටිප්ස් නැත්නම් තමන් ෆේල් වෙච්ච තැන් වල කොහොමද හදාගත්තේ A to Z කියලා දුන්නා. ඉතින් බොහොම ස්තුතියි ක්‍රිෂා සපෝට් එකක් දුන්නාට. ටීම් එක විදිහට මම ඔයාලට බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් අවසාන වතාවට ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ අපිට අපේ channel එක ගැන නැත්නම් පරයි කලාවේ ඉන්න සහෝදර සහෝදරියන්? ලංකාවේ මේ හොඳ පරයි කලාවේ හොඳ පරයිකාරයෝ ටික බිහි වෙන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. මේ වගේ දෙයකින් ඉදිරියට ගිහිල්ලා ඔයාගේ කටයුතු දියුණුවට වෙන්න ඕනේ. ඉදිරි කටයුතු. බොහොමත් ස්තුතියි. ඒ වගේම මේ අපි බලමු ඉතින් හොඳ දෙයක් කරන්න ඉදිරියට. හරි ඒ වගේම ස්තුතියි මාව අද මේ වගේ දෙයකට තෝරගත්තට. ඔව් මම ඒක ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් කරපු එකට. ඉදිරි කාලෙදී බලමු. ගොඩක් පෙන්නලම කතා කරමුනේ. ඉතින් ජය වේවා ක්‍රිෂාන් බොහොමත් ස්තුතියි. නැවතවත් කියන්න ඕනේ මම වෙනුවෙන් දවසම කැප කරලා අපේ ටීම් එක වෙනුවෙන් අපිට සපෝට් එකක් දීලා අපිට සලකලා අපිට සහයෝගයක් දුන්නා. අපිට ගොඩක් සැලකුවා සහෝදරයෙක් අපේ. බොහොම ස්තුතියි. ඒ වගේම එකතු වෙලා ඉන්න ඉදිරියටත් මේ වගේ දක්ෂයෝන්ගෙන් නැත්නම් වැඩකරුවෝන්ගේ වීඩියෝස් ගොඩක් ඔයගලන්ට අපි අරන් එන්න ප්ලෑන් එකක් යොදලා තින්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක අපි අවසන් කරන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ජය වේවා අපිත් එක්ක මෙච්චර වෙලා එකතු වෙලා හිටපු සියලුම දෙනාට අපි
සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි අකී පිජන් ලොෆ්ට් බොහොමත්ම ස්තුතියි. ජය වේවා හැමෝටම.